සුබ දවසක් කියලා අදත් ඔයාලා මගේ නාලිකාවට පිළිගන්නවා. ඔන්න ඔයාලට මම අදත් වීඩියෝ එකක් ගෙනාවා. ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඔයාලට අද වීඩියෝ එකෙන් කතා කරන්නේ අස්වැසුම අහිමි වෙන අය ගැන. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න කියලා කියනවා. ඔයාලත් මේ අතරේ ඉන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට අස්වැසුම අහිමි වෙන්නේ පළමු අදියරේ අයගේ තමයි. එයාලගේ තොරතුරු යාවත් කාලීන කරන්න කියලා කාලයක් දීලා තිබුණා. ඒ කාලය ඇතුළත තොරතුරු යාවත් කාලීන කරේ නැති අයගේ අස්වැසුම අහිමි වෙනවා මාර්තු මාසේ ඉඳන්. අනිත් අය තමයි තොරතුරු නිසියාකාරව සම්පූර්ණ කරපු නැති අය. එයාලගේ අස්වැසුම අහිමි වෙනවා. අනිත් කරුණ තමයි අහිමි වීමට හේතු ඉහළ නිලධාරීන්ගේ අතපසුවීම් වලින් මේ අස්වැසුම ඔයාලට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අස්වැසුම යාවත් කාලීන කිරීම හරියට කරා නම් ගැටලුවක් එන්නේ එයාලට. ඔයාලා යාලිත් විමසලා බලන්න ඔයාලගේ අස්වැසුම තොරතුරු එහෙම කොහොමද කියලා. හරියටම ඔයාලා නිවැරදි තොරතුරු දීලා තියෙනවද කියලා. නැත්නම් ඔයාගෙත් අස්වැසුම අහිමි වෙන්න පුළුවන්. මේක අහිමි වෙන්නේ පළමු අදියරේ කට්ටියක විතරයි. තාම දෙවෙනි අදියරේ කට්ටියට තාම දිනයක් දුන්නේ නැහැ මේ අස්වැසුම තොරතුරු යාවත් කාලීන කරන්න කියලා. අහිමි වීමට අනිත් හේතුව තමයි ඔයාගේ බැංකු ගිණුමේ විස්තර නිසියාකාරව ඔයා පුරවන්නේ නැතුව පොඩි වැරදීමකින් වුණත් පොඩි අහුලක් කරගෙන වැරදිලා වෙන්න පුළුවන්. එහෙම වුණත් ඔයාට මාර්තු මාසේ අස්වැසුම මුදල් අහිමි වෙනවා. ඔයා නිසියාකාරව තොරතුරු ලබා දුන්නා නම් ඔයාට කිසි ගැටලුවක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. ඔයාට ලබන මාසේ ඉඳන් මාර්තු මාසේ ඉඳන් ඔයාට අස්වැසුම මුදල් ඔයාගේ ගිණුමට බැරවෙනවා. යාවත් කාලීන කිරීමෙන් පසුව ඔයාට ඔයාගේ ලැබෙන මුදල අඩු වෙන්න පුළුවන්. ඒක වෙන්නේ මේම ඔයා දැන් කලින් දීලා ඔයාට තොරතුරුත් අනුව මේ තොරතුරු බලලා කලින් තොරතුරු දෙනකොට ඔයාගේ පවුලේ 5 දෙනෙක් හිටියනම් 5 දෙනාට ඔය ගෙව්වනම් සාමාන්‍ය 17500ක් ගෙව්වනම් මේ පාර 15000ක් වෙන්න පුළුවන්, 10000ක් වෙන්න පුළුවන්. ඒ වගේ ගානකට අඩු වෙන්න පුළුවන්. දැන් පවුලේ අය අඩු නම් ඔයාලගේ ඒ කියන්නේ කලින් පාරට වැඩිය මේ පාර පවුලේ අය අඩු නම් අඩු වෙන්න පුළුවන්. 10000 ලැබිච්ච 1000ට අඩුවෙන් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ අඩු වෙන්න පුළුවන්. ওই කරුණු තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න තව කෙනෙකුට දැනගන්න. මම මේ වගේ තොරතුරු දිගටම අරගෙන එන නිසා මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කෙනෙක්. දිගටම මේ වගේ තොරතුරු මේ නාලිකාවෙන් ගේනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ගොඩක් වැදගත් මේක තව කෙනෙකුට. සුබ දවසක් කියලා අද මෙතනින් වීඩියෝ එක නවත්වනවා.